හරි ඔලිම්පියාඩ් 12 වෙනි එක x වර්ගය x ගේ වර්ගය 8යි xy වල ගුණිතය 24යි එහෙමනම් y වර්ගය කීයද කියලා අහන්න. ඒක මටත් මුලින්ම ආවේ නෑ ටිකක් වෙලා ගියා මේක. මට හොයාගන්න වෙනවා කොහෙන්ද ගලපගන්නේ කියලා. පස්සේ මේක මම නිකන් දාලා මේ වර්ගමූලය දාලා හදපුවම තමයි තේරුනේ මේක හදන්න ඕනේ. y වර්ගයක් නේ අහලා තියෙන්නේ. y කෙනෙක් නෙමෙයි අහලා තියෙන්නේ. y වර්ගය. එහෙනම් මෙතන පොඩ්ඩක් කඩාගෙන මේ x වර්ගය කියන්නේ 8යි නම් x කියලා කියන්න ඕනේ මූල 8 නේ. ඒක තේරෙනවද? එයාගේ වර්ගමූලය දාන්න එපා වර්ග නැති වෙන්නේ. එහෙනම් මෙයාට වර්ගමූල දාන්න. එතකොට x කියලා කියන්නේ මෙයා 4 වරක් දෙක. එක කියලා කියන්නේ 4 වරක් දෙක. එහෙනම් මේ දෙන්නට මූල දෙන්න බෙදලා දුන්නේ හැටි දෙන්නටම පොදුයි. එහෙනම් මූල 4 කියලා කියන්නේ 2. 2යි y. ඔන්න ඔක තමයි හිතන්නේ. දැන් ගන්නවා xy සමානයි 24යි කියන්නේ. xy සමානයි 24යි. එහෙමනම් x වෙනවට දැම්මට දැන් මේකී 2යි මූල 2 සමානයි 24යි. y ඉන්නවා. xy මෙතන y ඉන්නවා. y xy සමානයි 24යි. එහෙනම් y සමාන වෙන්නේ 24 2යි මූල 2කින් බෙදුවොත්. දැන් බෙදෙන කැපෙනවා. එතන 12යි. y සමානයි 12 බෙදීම මූල 2. දැන් ඉතින් දේසි. දැන් අහන්නේ y වර්ගය කවුද කියලානේ. අපිට ඇවිත් තියෙනවා y සමානයි 12 බෙදීම මූල 2. එහෙනම් y වර්ගය කියලා කියන්නේ මේ ඔක්කොම වර්ග වෙන්න. මේ පැත්තත් වර්ග වෙන්න ඕනි. මේ පැත්තත් වර්ග වෙන්න. එහෙනම් ඉතින් y වර්ගය කියලා කියන්නේ 12 12 144යි. දෙකේ වර්ගය මූල දෙකේ වර්ගය කියලා කියන්නේ දෙකයි බෙදන්න මූල දෙක නිකන් දෙක. ආන් එහෙනම් අපි අයනම් කියලා දෙනවා මූල බල නිකන් මල. එහෙනම් මතක තියාගන්න. එහෙනම් මූල දෙක නිකන් දෙක. මූල දෙක වැඩි කිරීම මූල දෙක මේක තේරුම්. එහෙනම් දෙවරක් දෙක 4යි මූල 4. කියන ඇත්තම දෙකයි. එහෙනම් මූල දෙක නිකන් දෙක. මූල පහ නිකන් පහ. ඒ වගේම තමයි මේ තියෙන්නේ. එහෙනම් 144 දෙකෙන් බෙදුනහම y වර්ගය සමානයි 7යි 2යි 72යි. ඒකත් මෙතන චුට්ටක් හිතන්න තිබුණා. කෙනෙක් නම් මට කලින් එන්න පුළුවන් ළමෙක් නම් මට කලින් මේක මතක් කරලා මන්න චුට්ටක් වෙලා ගියා මේක කොතෙන්ද ගලප ගන්න කියලා හිතන්න. පස්සේ තමයි මේක හදාගෙන ගියාම තමයි මෙතන තේරෙන්නේ මෙතන දාන්න පුළුවන් කියලා. y වර්ගයක් නේ අහලා තියෙන්නේ y වල උත්තරේ නෙමෙයි අහලා තියෙන්නේ. y වර්ගය. ඉතින් මොළද ගන්නට කැපිලා යන තමයි අහලා තියෙන්නේ. එහෙනම් මේක චුට්ටක් හිතන්න තමයි තිබුණේ.